පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ මේ ලෝකේ සත්පුරුෂයන්ගේ පඬිතයන්ගේ කාරණා තුනක් පනවනවා. පළවෙනිම එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ඕනෑම පඬිතේ සත්පුරුෂයෙක් දේශනා කරනවා දන් දීම කියන එක හොඳයි කියලා. ඊළඟට ලෝකේ ඕනම පඬිතෙක් සත්පුරුෂයෙක් හොඳයි කියලා කියන දෙවනි කාරණය අම්මා තාත්තට සැලකීම. තුන්වෙනියට තමයි ඕනම පඬිතෙක් සත්පුරුෂයෙක් හොඳයි කියලා කියන කාරණය පැවිද්ද. නිසා මේ ඇත්තොත් ඒ පඬිත පඤ්ඤත්තං සත්පුරුෂ පඤ්ඤත්තං කියන කාරණය අනුවයි අද තමන්ගේ ගුණවන්ත දෙමව්පියෝ සිහි කරන්නේ. මනුෂ්‍ය වශයෙන් අපේ ජීවිත තනි වශයෙන් ගත්තොත් අපිට මං හිතන්නේ ලෝකේ වටිනාම කෙනා අම්මයි තාත්තයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ අම්මා තාත්තා සමාන කරන්නේ බුද්ධෝවිය මාතා, බුද්ධෝවිය පිතා. අම්මා කියන්නේත් බුදු කෙනෙක්, තාත්තා කියන්නේත් බුදු කෙනෙක්. මේ දෙදෙනාම බුදුවරයෙක්ට සමාන කරලයි බුදුරජාණන් වහන්සේ දකින්නේ. අපේ සමාජෙ ගොඩක් වෙලාවට ගෙදර බුදුන් අම්මා කියලා අම්මා වෙනුවෙන්ම යෙදුනට තාත්තත් බුදු කෙනෙක් විදිහට තමයි ධර්මයේ දක්වන්නේ. ඒ තාත්තගේ ආදරයේ සෙනෙහස පෙන්නන විදිහ, දරුවන්ට දැනෙන විදිහ අනුව දරුවෝ සමහර වෙලාවට හිතනවා තාත්තා ආදරේ නැහැ කියලා. නමුත් තාත්තගේ ආදරෙත් මහ ප්‍රබල එකක් විදිහටයි ධර්මයේ පෙන්වන්නේ. මම එක වතාවක දැක්කා ශ්‍රීවිල්ලයක පිටිපස්සේ ලියලා තිබ්බා තාත්තගේ ආදරේ කොන්දොස්තරගේ රුපියල වගේ. තියනවා කියලා දන්නවා දෙන්නේ නැහැ කියලා. කොන්දොස්තර මහත්තුරුත් බස් වලට නැග්ගහම ඉතිරි රුපියල නම් දෙන්නේ නැහනේ. අපි ඉල්ලන්නෙත් නැහැ ලැජ්ජාවට, ඒගොල්ලෝ අපිට දෙන්නෙත් නැහැ. තාත්තලාගේ ආදරෙත් එහෙමයි. අපි හොඳටම දන්නවා තාත්තා ආදරේ කියලා, කවදාවත් අපි ඒක ඉල්ලන්නෙත් නැහැ. තාත්තා මැරෙනකන් ඒක දෙන්න දන්නෙත් නැහැ. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට දරුවෝ හිතන්නේ තාත්තා ආදරේ නැතුව ඇති කියලා. හැබැයි නැතිකමක් නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අම්මගේ ආදරයට වැඩිය ගොඩක් ගැඹුරු එකක් කියලා. සුද්ධෝදන මහරජුරෝ භාග්‍යතුන් වහන්සේ රාහුල පුංචි කුමාරයව මහාන කරපු දවසේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අඬා ප්‍රකාශයක් කළා. මොකද්ද? ස්වාමීනි, ඔබ වහන්සේ පැවිදි වෙච්ච දවසේ ඉඳලා මම හිත හදාගත්තේ නන්ද කුමාරයා දිහා බලලා. කමක් නැහැ, නන්ද හරි ඉතුරු වුණානේ. ඔබ වහන්සේ නන්දව පැවිදි කළා. එතකොට මම හිත හදාගත්තේ රාහුල කුමාරයා ගැන හිතලා. අද ඔබ වහන්සේ රාහුලවත් පැවිදි කරලා. කොහොමද හිත හදාගන්නේ? ඔබ වහන්සේ දන්නේ නැහැ තාත්තා කෙනෙක්ගේ හිතේ පුතෙක්ට තියෙන ආදරේ. බුදුරජාණන් වහන්සේ දන්නේ නැති වෙන්න බෑ, උන්වහන්සේ සර්වඥයි. හැබැයි සුද්ධෝදන රජුරෝ කිව්වහම ඔබ වහන්සේ දන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ අහනවා. කොහොමද කියන්නකො බලන්න එහෙනම් තාත්තා කෙනෙක්ගේ හිතේ පුතෙක්ට තියෙන ආදරේ. සුද්ධෝදන මහරජුරෝ බුදුහාමුදුරන්ට කියනවා පුත්ත පේමම් බන්තේ චවින්චින්දති. බුදුහාමුදුරනේ මේ තාත්තා කෙනෙක්ගේ හිතේ පුතෙක්ට තියෙන ආදරේ උඩු හැම සිඳගෙන ඇතුළට යනවා. චම්මං චෙත්වා මන්සං චින්දති. හැම සිඳගෙන මස් ඇතුළට යනවා. මන්සං චෙත්වා නහරුං චින්දති. මස් සිඳගෙන නහර තුලටත් යනවා. නහරුං චෙත්වා අට්ඨින් චින්දති. නහර සිඳගෙන ඇට තුලටත් යනවා. ඇට මිදුළු තුල තමයි හිර වෙලා තියෙන්නේ. සමහර ලාට තාත්තලා එහෙම කියනවා නේද? කියා ගන්න බැරි දුකක් තියෙනවා කියලා. ආන් ඇට මිදුළු තුල හිර වෙච්ච ප්‍රේමය. එනිසා බුදුරජාණන් වහන්සේ ඔබට මට දේශනා කරනවා අම්මා තාත්තා දෙන්නා බුදුවරු විදිහට සලකන්න. ඒ දෙන්නට කොච්චර සැලකුවත් සලකලා ඉවර කරන්න බෑ කියලා. දින්නාහම් භික්ඛවේ න සුප්පතිකාරකං වදාමි. මහණෙනි, දෙන්නෙක් ඉන්නවා ලෝකේ කොච්චර සැලකුවත් සලකලා ඉවර කරන්න බෑ. භාග්‍යවතුන් වහන්සේගේ උපමාව පින්වත්නි, අම්මා තාත්තා එක තැන් වුණාම දරුවෙක් ඒ අම්මා තාත්තට හරි ආදරේ. කොහෙවත් තනි කරලා යන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ? කරේ තියාගෙන සලකනවා. යන තැනට අරන් යනවා. අම්මා දකුණු කරේ, තාත්තා වම් කරේ නාවනවා, කවනවා, පොවනවා, කැතකුණු වස් කරනවා, මල මුත්‍රා පිහදානවා, ඔක්කොම කරනවා. අවුරුදු 100ක්. හැබැයි මහණෙනි, අවුරුදු 100ක් සැලකුවත් අම්මා තාත්තගේ ගුණය නම් ඉවර වෙන්නේ
නැකලෙහි ගුණ සලකලා ඉවර කරන්න බෑ.